ආයුබෝවන් යාළුවනේ මම සදරුව The Ceylon Road වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගයේ රහස් සොයාගෙන අතීතයටයි. මීට වසර දහස් ගණනකට පෙර අපේ රටේ ජීවත් වූ මිනිසුන් ගැන ඔබ දන්නවාද? ඔවුන් ගල් ගුහා තුල ජීවත් වූ පරිසරයට හැඩගැසුණු ඉතාමත් ශක්තිමත් මිනිස් කොට්ටාශයක්. පාහියංගල සහ බටදොම්බලෙන වැනි ගුහා ඔවුන්ගේ අපූරු රහස් රැසක් සංගවාගෙන ඉන්නවා. මේ ගුහාවලින් හමු වූ මානව ඇටසැකිලි වසර 30000කට වඩා පැරණි. ඔවුන් මියගිය තම ධාතීන් වෙනුවෙන් විශේෂ ආගමික සහ සංස්කෘතික චාරිත්‍ර සිදු කළා. මුහුදු බෙල්ලන්ගෙන් කළ අපූරු ආභරණ පවා ඔවුන් පැළඳ සිටි බව සොයාගෙන තිබෙනවා. ගින්දර භාවිතය සහ එය පාලනය කිරීම ගැන ඔවුන් මැනවින් දැන සිටියා. ඔවුන් සතුන් දඩයම් කිරීමට සියුම් ජාමිතික ගල් ආයුධ නිපදවා භාවිත කළා. දඩයමට අමතරව ඔවුන් කැලෑකොළ, අලවර්ග සහ පළතුරු ආහාරයට ගත්තා. කාලයත් සමග ඔවුන් දඩයම් යුගයෙන් ක්‍රමයෙන් ප්‍රාථමික ගොවිතැනට යොමු වුණා. දරුණු දේශගුණික විපර්යාසයන්ට පවා සාර්ථකව ඔරොත්තු දීමේ හැකියාව ඔවුන්ට තිබුණා. අපේ රටේ ආදිවාසී වැඩි ජනතාව මොවුන්ගෙන් ඉචුවම පැවතෙන බව විශ්වාස කරනවා. මේ සුවිශේෂී උරුමය නිසා ලංකාව දකුණු ආසියාවේ ප්‍රාගිතිහාසයේ වැදගත් තැනක් ගන්නවා. අපේ අතීතය ගැන මෙවැනි දේ දැන ගැනීම අපේ සැබෑ අනන්‍යතාවයේ තේරුම් ගන්න හොඳම මඟයි. අද වීඩියෝ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. The Ceylon Road subscribe කරන්න. ඊළඟ ගමනින් හමු වෙමු.